හැම ගමකම හැම නගරයකම හැම ආයතනයකම ඉන්නවා ජීවිතේටම මිනිස්සුන් එක්ක hina වෙන්නේ නැති පිරිසක්. ඒ වගේම වාහනයක් අලුතින් දැක්ක ගමන් අලුතින් වාහනයක් ගත්ත ගමන් ගමේ මිනිස්සුන්ව Taman ජීවත් වෙන ප්‍රදේශයේ මිනිස්සුන්ව සත පහකට ගණන් ගන්න නැතුව ෂටර් එක වහගෙන යන මිනිස්සු. ඒ අයටයි මම මේ කියන්නේ මින් පස්සේ කිසි දිනක ඒ වගේ හැසිරෙන්න එපා. හේතුව මොනවද දන්නවද? මෑතකදී අපේ රටේ වුණ ඛේදවාචකයේ හැම එක්කෙනාම පාඩමක් ඉගෙන ගත්තා. තමන්ගේ මුදල් වලින් තමන්ගේ වාහන වලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියන බව. අන්තිමට අපිට උදව්වට එන්නේ ගමේ මිනිස්සුන් පමණයි. ගමේ මිනිස්සුන් හෝ වෙනත් ප්‍රදේශයක මිනිස්සුන් විතරයි අන්තිමට උදව්වට එන්නේ. ඒ නිසා මින් පස්සේ කිසි දිනක මූණ පුම්බගෙන මූණ උස්සගෙන කවදාවත් ජීවත් වෙන්න එපා. අනිත් එක වාහනේ යනකොට ගමේ මිනිස්සුන්ට එක්ක ආදරෙන් කතා කරන්න, ඒගොල්ලන්ගේ සුවදුක් විමසන්න, ආයිබෝවන් වණක්කම් අස්සලාමු අලයිකුම් කියන්න. අන්න එහෙම ජීවත් වෙනකොට ඕගොල්ලන්වත් ඒ සමාජය වැළඳ ගන්නවා. ඒ නිසා මින් ඉදිරියට කිසි දිනක එහෙම ජීවත් වෙන්න උත්සාහ කරන්න එපා. අනිත් එක හැම එක්කෙනාටම තමන්ගේ තනතුරක් තියෙනවා. එහෙම කියලා මිනිස්සුන්ගේ කර උඩ අත දාන්න කියලා මම කියන්නේ. ඒ වුණත් අනිත් මිනිහටත් වටිනාකමක් දීලා ගරු කිරීමක් කරලා ජීවත් වෙන්න කියලයි මම මේ කියන්නේ.